වර්ෂා ෆිල්ම් එක ෂූටින් කරන අතරතුර තමයි ඉන්නේ. මේ අපේ ඇත්තටම 12 වෙනි දවස. ඉතින් හරිම ලස්සන වැඩක්. මොහානියස් අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය ඉතින් ඔයගොල්ලන්ට ළඟින් බලා ගන්න පුළුවන්. මම වර්ෂා සුජාතා එක්ක ડોක්ටර් හම්බුනේ. ડોක්ටර් මේ මගේ හස්බන්ඩ් ෂහන්. මේ ડોක්ටර් ලින්කන් ඩයස්. හලෝ ෂහන්. සෑහෙන දුරට අපි දරුවෝ කණකින් අවසන් කරගෙන තියෙනවා. නමුත් විශේෂ සිදුවීම් ටිකක් බරපතල සිදුවීම් ටිකක් තියෙනවා අපිට ඉදිරියට දරුවෝ වැඩි පිළික් කරන්න. ඉතින් චිත්‍රපටයකට කතා කරනවා නම් මට කායක වෙන ලැබුණු 4 වෙනි චිත්‍රපට නිර්මාණය තමයි වර්ෂාන්තිද කියන්නේ. අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මොහානියස් මහත්මයාගේ අධ්‍යක්ෂණයේ ඒ වගේම කමල් දින්ෂාන් මහත්මයාගේ නිෂ්පාදනයෙන් දොරක වඩින නිර්මාණය විදිහට තමයි මම මේ නිර්මාණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ නිර්මාණය මට මගේ සාමාන්‍ය ස්වරූපයෙන් පෙනී ඉටින්න වුණාට මේකේ තියෙන චරිතය ගත්තොත් මගේ සාමාන්‍යයෙන් මම දැකලා තියෙන අය මම දන්න අය මම නිරූපණය කරලා තියෙන එකෙක් චරිතත් එක්ක බලද්දී සෑහෙන වෙනස්කමක් වෙන පරාසයක ලෝපණය කරලා තියෙන චරිතයස්ට වඩා කියන්න පුළුවන්. ටිකක් වෙන සබ්දජීමක් අපි බොහොම විනෝදකාමීව මේ වැඩේ කරගෙන යනවා. ඉතින් අපේ සහෝදර කලා ශිල්පීන් වේ උපරිම සහයෝගයක්. වෙනස් තැන්වලට ගිහිල්ලා වෙනස් දර්ශන රෝගත කරන්න තියෙනවා. අපේ හිස කරයි. නමුත් ඒ වෙහෙස අවසානයේදී ඒ වෙහෙසේ ප්‍රතිඵල තියෙනවා කියලා පේනවා. Recording action. Hey, මගේ ටෙලිෆෝන් කෝල් වලට ආන්සර් කරන්න. මම වෙන නම්බර් එකකින් ගත්ත විතරයි ආන්සර් වුණා නේ. ඉතින් මේකට අති දක්ෂ නළුනිලියන් රසක් ඉන්නවා. සනත්යන්තිලක රවින් හනිෂ්ක සංගීත බස්නායක පුෂ්පවන්‍යා ඉතින් ඒ වගේ නළුනිලියන් රසක් මේකට සමග වෙලා තියෙනවා. ඉතින් ලස්සන වැඩක්. ඔයගොල්ලන්ට පුළුවන් ළඟදීම බලන්න. නෑ ડોක්ටර් මට අපේ ඔෆිස් එකේ ප්‍රශ්න වගේ තිබ්බා. ඒකයි ડોක්ටර් විශේෂයෙන්ම